පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආයුබෝවන් කියලා ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කෙවින්ගේ අලුත්ම බිස්නස් එකට මොන වගේ උදව්වක් ලබා දෙයිද කියලා. කෙවින්ගේ තාත්තා. කෙවින්ගේ තාත්තා හැම දෙයකටම කෙවින්ගේ වැඩවලට සම්බන්ධ කරගෙන ඉන්නේ කවුද කියන එක ඔයා දන්නවා. ඒ තමයි ડોක්ටර්ව. ડોක්ටර්ව තමයි දාලා තියෙන්නේ කෙවින් ගැන විස්තර හොයන්න. ඉතින් ડોක්ටර් මේ වැඩේ හරි අපූර්වට කරනවා. ඒ වගේම කෙවින්ට තමයි ડોක්ටර් ගොඩක්ම කැමති. නුරාන්ගේ වැරදි වැඩ නිරන්තරයෙන්ම පිළිකුලක් තියනවා ડોක්ටර්ට. ડોක්ටර් කැමති වුණේ නැහැ කිසිම දවසක මේ නුරාන්ගේ කපටි වැඩවලට අහු වෙන්න. කොහොමද දැන් ඉස්සරහට කෙවින්ට සල්ලි ඕන වෙනවනේ. හැබැයි ඉතින් තාත්තගේ සල්ලි වලින් මේ දේවල් කරන්න නැහැ කියලා හොඳටම හිතාගෙනයි ඉන්නේ කෙවින්. මේ බිස්නස් එකට වැඩිපුරම ගාණක් දාන්නේ ගොඩක් වෙලාවට අර මංජිතගේ කාර් එක විකුණලා වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට කෙවින් කරන්න යන බිස්නස් එකට ડોක්ටර්ත් සම්බන්ධ වෙන්න කිව්වහම ડોක්ටර්ට මේ ගැන කෙවින්ගේ තාත්තට කිව්වහම ડોක්ටර් වියදම් කරන විදියට ડોක්ටර් කරන ආයෝජනයක් විදියට කෙවින්ගේ තාත්තා වියදම් කරන්න සල්ලි කෙවින්ට ලබා දෙන්න කියයි. ડોක්ටර්ත් හරි කැමැත්තෙන් තමන් දෙන විදියට මුදල් දෙයි. සහ කෙවින්ගේ බිස්නස් එක වැඩි කල නොගිහින් ලාභ දෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.